අද අපි ශ්‍රීපාද කරුණා කරන්න පුළුවන් ලස්සනම දිගම පැයටක් ඇවිල්ලා තියෙනවා. තව පැයට ගමනක් තියෙනවා. අමාරුම පාරෙන් පොඩි නායකයපු සීන් එකක් තියෙනවා යාළුවනේ. ශ්‍රීපාද කරුණා කරා. සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර අද 2026 ජනවාරි 20 වෙනිදා තම තමන්ගේ වාහනවල ගිහිල්ලා එතන පාක් කරගන්න තියෙන අමාරුවයි එතන දාලා යන්න තියෙන අමාරුවයි නිසාම අද අපි අපේ ගමනට තෝරගත්තේ පොදු ප්‍රවාහනේ. ඒ කියන්නේ උදේ 6 වෙද්දි නිට්ටඹුවට එන කටුනායක ඇඹිලිපිටිය බස් එක තමයි අපි මේ ගමනට තෝරගත්තේ. උදේ 6යි කියලා කිව්වට බස් එකේ එන්න නම් 6 කාල විතර වුණා. අපි 6 කාලට බස් එකට නැගලා හරියටම උදේ 8:00ට කිට්ටු වෙද්දි අපිට පුළුවන් වුණා කුරුවිට ටවුන් එකෙම බැහැ ගන්න. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ ශ්‍රීපාදයට කුරුවිට පාර පටන් ගන්න තැනට යන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුවිට එරත්න බස් එක අල්ලගන්න. විනාඩි 30ක 40ක ට්‍රැවල් එකකින් පස්සේ අපි ළඟා වෙනවා එරත්නට. එහෙම නැත්නම් අපි කියනවා අඩවි කන්දට. එහෙම නැත්නම් අපි ලේසියෙන්ම කියන්න පුළුවන් ශ්‍රීපාදේ කරුණා කරන්න කුරුවිට පාර පටන් ගන්න තැනට කියලා. අනේ මගේ කොණ්ඩේ කැතයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඒක තමයි අපි බස් එකෙන් බැස්ස ගමන්ම අපිට හම්බෙනවා ජර්සි, රේන් කෝට්, ඒ වගේම අයිස් කැප්ස් එහෙම ගන්න පුළුවන් කඩවල් කීපයක්. ඒකෙන් පළවෙනිම කඩේ හිටපු නැන්දා අපි ගෙනාවු කැම ටික කන්න තනකුත් ලෑස්ති කරලා දුන්නා. ඒක නම් රෙස්පෙක්ට්. මේ පොකුණේ නාන්න තියෙන අදුරකින් ගමු. අනේ වැරද්දක් නම් කියනවා. කන්න යන්නේ යාළුවේ. අර කැප් එක දැම්ම මම බලපංගු නිකන් කළුයි වගේ. කොහොමද කළුයි තමයි. උඹ ළඟ ඉන්න එපා. ඒතකොට උඹ සුදු හින්දා මං කළුයි කියලා පේනවා බා. කොහෙද සුදු? ඔය බෑග් එක කහක් කරලා හඬ ඇයි මගේ දරුවෝ? හැටන්න කියලා දියනවා මා අනේ වැඩ කොහෙද මුන් එක්කම බ්ලොක් කරන්නේ මෙන්න පාට කරලා දුන්නා. කරුණාව පටන් ගද්දිම අපිට හම්බෙනවා පාරවල් දෙකක්. ඒ තමයි ශ්‍රීපාදයට කුරුවිටින් කරුණා කරන්න පුළුවන් පැරණි මාර්ගය සහ නව මාර්ගය. අපි මේක තෝරගන්නේ අවදානම් වැඩි ඒ වගේම ලස්සනත් වැඩි පැරණි මාර්ගය. මේ කොතනින්ද පටන් ගන්නෙ? හරිනේ පුදුනකොටම හරිනේ ෂොට් එක. පැරණි මාර්ගේ නව මාර්ගය ගණි වීඩියෝ ගණි මොකක්ද මේකේ හරි පාන? කොඩි ගහලා තියෙන එක යම දෙපැත්තෙම කොඩි ගහලා තියෙනවා. පැරණි එක යන්නේ පැරණි එක යා. ඒක තමයි ලස්සන පාර. මේ මොකද කරන්නේ? මාර්ගේ තමයි හොඳ පාර. නාය ගිහිල්ලා නැහැනේ. හරිනේ පැරණි මේ මාරුලා නැතුව ඇදිනේ. එක්කෙම මාරු වෙනවත් මේ රටේ.
කවුරුහරි මාරු කරලා කලින් ආපු එක. අවාරයට මේ පාරේ යන්න බැරිද බං? අම්මස්. දැන් බලන්න දන්න. උත් මම හිතන්නේ පයින් පාරට යන්නේ. හෙලෝ යාළුවනේ, ඉතින් ඔන්න ඔයාලා වීඩියෝ එකේ කලින් දැක්කා වගේම අපි ඇවිල්ලා තියෙන්නේ සිරිපා කරුණා කරන්න. අවාරේ මේ අපි ආවේ වාරේ. අපි දැන් අපි කට්ටිය 9 දෙනෙක් සිටලා ඉන්නවා. බාසුරු ඉස්සෙල්ලාට ලැම්බා, ඊට පස්සේ බවිත, ඊට පස්සේ උවින්දවරම්, ඊට පස්සේ මම, ඊට පස්සේ අපේ පමුදු වෙනවා. පමුදු ඊට පස්සේ අපේ මෙච්චිලු අපි සෙට් එකම දාපු ඊට පස්සේ එනවා. ඉතින් එහෙනම් අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්ත හරියටම 10 වෙලාව යන්නේ කුරුවිට පාරෙන්. හැටන් පාරෙන් නෙමෙයි. අපි බලමු මගේ කීකෝඩුම බලමු පාර කොහොමද අත්දැකීම කියලා. ජය අපි ලැම්බෙන්න ඊට පස්සේ ඔයාලා වෙන දත පන්සලක් තියෙනවා. පාරන ලස්සනයි. ඒ වුණාට මේ ගල්ලස්සේ ඉස්සර නැද්ද බං? පාරන ලස්සනයි. බලමු ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ශ්‍රී පාදර කුරුවිට පාරේ. ඔන්න ගිය. යා. සීත ගඟවලට දැන් ළඟයිද බං? ලස්සන අද පාරක් යනවා මෙන්න මේ හරිය. කට්ටිනවා යන්න. ඉතින් පොඩි කඩපේලයක් වගේ පොඩි ස්ටෙප් එකක් දාන්න යන්නේ මෙතන. මම කටවරද්ද ගන්නව නෙමෙයි. ඒ වුණාට වැඩේ හිතන තරම් ලේසි උනේ නන්නේ. චීප්ලෙස්. බයි තින්න. හිතුවතන් ලේසි නෑ. නඩයක් හම්බෙන්නේ. අපේ නඩේ දෙකට බෙදුනොත් තමයි දන්නේ නැහැ බං. කටින් දන්නේ නැහැ බං. සෙල්ල වැඩ නෙමෙයි. අස්සරිද? අන්න ඩෙල් ටිකක් තියෙනවා. රට හොල්මන් තිබුණාද කොහෙද? මෙන්නේ නඩේ කුඩ. නෑ මම දැක්කා. ඒක. මාව ගන්න. ඔයාට අය අර පොර හදා ගන්නවා මාව ගන්න කියන්නේ. හරි. අතේ සීන් එක දාලා පොඩි නායකයෙකු සීන් එකක් තියෙනවා යාළුවනේ. අඩියක් පානට බැලන්ස් එක නැතිව පොත් මේ. ඉමි යම. ඒ වගේම අපි තව වැරද්දක් කළා. ඒ තමයි අපි ගෙනාවු බෑග් වල බඩු පුරවගෙන අපි බර වැඩි කරගත්ත එක. මට මොකද්ද කියන්නේ නේද මේ ගැන? තාපති යන්න තියෙන්නේ මොකද? මාසිද? නෑ. මහන්සි ගමන් බොරු කියන්නේ නෑ. වෙන කටවරද ගන්න මහන්සිය. ඔව් මහන්සි. ප්‍රශ්න නෑ මහන්සි. ජයෝ. වැටෙන්න එපා. නෑ වැටෙන්න එපා. කුරුන් ආරක්ෂා කරලා දෙන්න තියෙනවා. ජයෝ.
ධර්ම පාර මචං තියෙන්නේ. ඔව් ඈ. පොඩ පරාදුනා. එළ ගැඹුරු පතුල පේන්නේ. නෑ මෙතන කුකුල්ල දෙයක් තියෙනවා යාළුවනේ. මේ වගේ ඒවා ගාලවල ඉඳේනවා. ඔබ මම පරිසරයට හානි කරන්න හදන්නේ බා. මේ උඹට පේන දේ අතර ඩයිනෝසෝර් කියන හූරලා දිනවා බාතන. අර බලපාර ගාලා නැත්තම් හිරෙන්නේ දෙයක් තියනවාද කියන්නේ? කී ගාලා බෝම්බ වගේ වන්ටි කන. මේ පාරේ අම්බලන් අඩුයි කියලා තමයි කිව්වේ. දෙවෙනි එක ජම්බෝලක හැර අම්බල මෑල් යන්න නියෝ වැඩන්නේ නෑ. මීයා කවම මීයක් ගන්න ඕනේ බා. කොහෙද කියලා වලහලු. ඔව් කිසි අනාගුණක් නෑලු කොටිය බං බය වෙනවලු බය වෙලා උට උණ ගන්නවලු බැරිලා හරි දඩේමක් කරාම සතියක්ද කොහෙද උණ මෙතන බලවත්. ඌ බයට ඇටැක් කරන්නේ වල හැම නෙමෙයිලු බං දැක්ක තැන පන්න ගහනවලු ඕ මේක ගාලා කියන්නේ. දැක්කද නේද? ඕන්න ගොම්. මේ මෙතනද මෙතන තියෙන ලයිට් එක. මෙතන සිරානු ඈ මෙතනද නෑනේ මොකදලා අලියෙක් ගිනි තිබු කේස් එකක් ගියම ගත්තම ඒ අර හිරේට බැලලා ගිනි තියලා තමයි සිරානු මිනිස්සු පොන්දක් වලින් පුච්චලා ජීවනේ. අලි පැටියෙක්ද නෑනේ ලොකු වෙයිද? එනවා අපේ පැත්තට. මුන්ගේ අක්කගේ යාළුවෙක් ඉන්නවා ලේනි කියලා. අක්කා මොකක්ද කියන්නේ? යන්න කියනවා. අන්සලක් තියනාලේ මේ කෝඩ් සෙට් එක කෝඩ් දෙන්න බදින්න ඕනේ. ඉස්සර. බං මේ උණු වතුර වලින් හැදෙන්නේ කොහොමද නෑ හැදෙන්නේ කොහොමද මේ තියෙන්නේ බා. තියෙන තැන නෙමෙයි බං අහන්නේ මේ ප්‍රශ්න ඇති කරගන්නවානේ බා. මේ සරල ජීවිත මේ සංකීර්ණ කරගන්න. ඔය ගල බලගෙන. ඊට පස්සේ කන්දකුත් අයි තියෙනවා. මේ ගල්වල ඉස්සනවා එයාගේ ඉස්සර තිබ්බා. ගලේ වතුර. කවන්නේ පල්ලේ බලන් වරේ මේ මයි කකුලත් තුවාලුණා. මේ වැස්ස කාලේ ඔටි ඉන්නේ. උම්මට උඩ උම්මට සිදියලා අර ඔක්කොම පිරෙන්නේ මයිද? පපුවත් දෙන්න මේ. පපුවරේ දෙනවා සිරාවට. මේ අපේ හැම කොඩි ගහන දුන්නොත් අපි අතන වගේ කොඩි ගහනවද බා? ඔබට බෑ. අම්මා අප් බාරේ පටන් ගන්න කතිකල විතර කලින් එන්න ඕනේ. උඩ මනෝ සුද්ධ කරන කට්ටිය. සපෝට් එක දෙන්න. ඒ කියන්නේ මොන පොයින්ට් කලින් දෙන්නේ දෙසැම්බර් පොයින්ට් පටන් ගන්න. දෙසැම්බර් මතිය නෙමෙයි මම ඔක මාස ගානක් තිස්සේ කරනවා. ඉතින් මාසයක් විතර තිස්සේ. ලංකාවේ එන්න අපි. සිරිපාඩවියේ මෝඩ හැත්ත නැවතත් ගමන ආරම්භ හරි බා මේක අතේ පැටලිලා අපි ගත කරගන්න දෙවිවා Ciao. nice view හරිනේ. කවුද බං ගෑගමේ මෝඩේ
බෙට්ටක් දැම්මව්. හින්ගපෝ. අර පඩි. බෙට්ටක් දැම්මනේ බා. අනිත් කොලේ ඇද්ද නේ කොලේ යන්නේ. කිරි කෝඩ වලනේ. ඒ තවයි. අර ටික්ටොක් මෙච්චර ඇවිදලා කිලෝමීටර් කීයක් ආවද බං? 5ක් 6ක් 5ක් විතර ඇවිල්ලා. ඔන්න දැන් තමයි අපිට සිරිවාදේ පෙවුනේ. ජය වේවා. පේන්න තෝ ගියා කියන්නේ. ඔවෙන්ද? යාළුවනේ. දෙලදී. ඔය බලන්න ඇන්න සිරිවාද වල. සිතරයි ගල් තියෙනවනේ ඉස්සයි ආගාඩි කියලා නැතුණා සිතල හෙලෝ කට්ටිය ඉතින් කොහමද ඔන්න වෙලා කාලයකට ටික වෙලාවකට පස්සේ කැමරාවට ෆේස් ඔන් කරන්නේ පොඩි කට්ටකාය කෑම කාවේනේ සෙල්ලම් පාරක් නෙමෙයි ආවේ හයි මොනවද කියන්නේ සෙල්ලම් පාරක් නෙමෙයි තව යන්න තියෙන ගොඩක් දුර කිලෝමීටර් කීයක් විතර යනවද තව මං හිතන්නේ 7ක් වගේ තියෙනවා 7ක් වගේ සෙට් නැද කට්ටිය ඉස්සරහ යන සෙට් එකම අබ්බල මොනවද වෙන්නේ කියලා. අම්මා. මේ පාර නෑ බැටියක් ආත. නෑ ෆොටෝ එක ගහලා බලහන්කෝ. ඔව් කීරෙක් ගහනවා. අම්බේ. මගේ නම් ඇස් වැහිලා ඇත්තේ. මගේ ඇස් වැහිලා ඇත්තේ. හරියටම පැය 4:00ක එම නැත්නම් කිලෝමීටර් 6-7ක වගේ දුරකින් පස්සේ අපි එනවා සීත ගඟුල ගාවට. හරිද අද නම් පීයමු නේ. භවිතර නාන්න බෑ. අපේ සෙට් එකේ පීනන් පුළුවන්ද කට්ටියට අවුලක් නෑ ධනිස්සෙන් පල්ලයට වතුර තියෙන්නේ. එහෙම ගහ ගන්න පුළුවන්. ඔව්. ලැම්බෝ නානවද මොකද කියන්නේ? නා මුනියද මටත් බක් වචන එන්නේ හරියට. අගල කණ්ඩෝම් පුතා හෙලේ නැගි ඩෝම් පුතා පොඩ නාගන්න කියලා ගයිස්. සීත ගඟුලෙන් සෙට් එකත් එක්ක නාලා කාලා ෆොටෝ ගහලා යද්දි වෙලාව 4:00 විතර වෙන්නේ නැති. දාලා දෙහි ඊට දාපන් ඇලට. වා ටෙක්නොලොජිය. ටෙක්නොලොජි. කපපල්ලකෝ ඔය කපාගනින් කො දෙහි ඔය එකක් තියෙන්න බෑ. තව එකක් කපාගන්න. ඕ තව සීත ගඟුල පාස් කරනවා මිතුරේ. මේමයි අපි දැන් ඉන්නේ අකාර සීත ගඟුල පාස් කරනවා කටිනාන අපි කට ඉස්සරහින් යනවා.
ඉතින් එන්නේම තමයි අපි සීතකඟුල පාස් කරන්නේ පැය ගානක් ගිහිල්ලා. එහෙනම් ජයවේවා. අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. කට්ටිය ඉන්න ඉස්සර. මේ මාව කාත් එක්ක කරුල ටිකෙන් එන්නේ ඔන්න දැන් අර මේ උඩමළුව ඉඳලා ලයිට් දාන්නේ උඩමළුවේ කොන්න ලයිට් උත් දාලා තියෙන්නේ දැන් වෙලා 33 ඇති එනකොට කොල්ලෝ ටික තාම සටන්නේ නේ ඔව් අනිවාර්යෙන් අපිට තව ආවගේ දුරක් යන්න තියෙනවා මම හිතන්නේ අපි තාම 7යි අවිල්ලා තියෙන්නේ දැන් අපි 10ට නැග්ගේ දැන් 6යි 12ක් නෑ 8 6යි තව 2යි 6 වරක් 12යි 2 12යි කිව්වා. අවර පැයටක් ඇවිල්ලා තියෙනවා. තව පැයටක ගමනක් තියෙනවා. එහෙනම් ඈ 10ක වෙනකොට යන්න පුළුවන් කියලා අපි හිතන්නේ ඉතින් බලමු නේ. ඔව් try එකක් දෙමු. අර ගිය පාර ගැහුවා සිරිපාල පේනවද? අපි කැතයි බං අන්න අර අරක ගහ ඒත් එක්කම අපිට තිබ ලොකුම ප්‍රශ්න තමයි එන්නම කළුවර වැටිච්ච එක. හොඳටම රැවිලා තියෙන යාළුවනේ. කට්ටිය පේන්නේ නැහැ. කොලින්නවා. එම්බෝ. පමුදුනේ දෙන්නේ. ෆෑස්ටර් තියෙන ෆෝන් එක. එහෙනම් අපි බලමු. අනිත් පාරවල්වලට වඩා මේ පාර දිගින් වැඩි වුණ හින්දයි. අනිත් පාරවලට වඩා මේ පාර ගොඩක් දුෂ්කර වුණ හින්දයි කළුවර වැටුණකින් අපි වැටුනේ එසේ මෙසේ අමාරුව කරන්න නෙමෙයි. කට්ටියටම මහන්සි නිසායි. එන්නෙන්නම කළුවර තවත් වැඩිවුණ නිසායි. ඉස්සරහින කට්ටිය කිව්ව කොටිය ඔන්න පොඩ්ඩක් ඉලි බැහැලා කිව්ව කතාවලට පොඩ්ඩක් බයවුණ නිසයි අපි ගියේ හිමීට නැවති ඒකින්ද අපිට උඩමළුවට යන්න ගීපු වෙලාව අපිට හිතාගන්නවත් බැරි වුණ. නමයක්ද? හලෝ යාළුවනේ කොහමද ඉතින් නාපෝ සෙට් වෙනවා අපි ඉන්නේ ඉදිකටු පාන අම්බලම ගාව. ඉදිකටු පාන අම්බලම කොරවිට පාරෙන් එන ඉදිකටු පාන ගාව තමයි තියෙන්නේ. අම්බලමට ගියේ නෑ කට්ටිය. අපි දැන් ඉන්නේ ස්කයිප් එකක් දාගෙන මොන හරිට පේන්නේ. අතන අර පේන කඩේ කට්ටිය කනවා. ඊට පස්සේ අතන කට්ටිය ඉදිකටු පාන අර කෝඩු කට්ටිය මාත් එක්ක තව 3 දෙනෙක් ඉන්නවා. මාත් එක්ක තව දෙනෙක් ඉන්නවා මාත් එක්ක 3යි. ඒ කට්ටියට මේක දීලා මම දැන් අර ඉදිකටු මේකෙන් අර නූල පටලවලා දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ කඩෙන් අප් කරනවා නූල්ස් එක. යාළුවනේ පැය ගණනක මේ පස්සේ ඔන්න අපි වෙලා ගිහද බං 8යි 9ට 5යි අපි දැන් තමයි මේ මෙතන ඉන්නේ පාරවල් එක එකතු වෙන්නේ. අපි ආවේ මෙන්න මෙතන තමයි පාරවල් දෙක එකතු වෙන තැනම අපි ඉන්නේ. පාර පේනවා. මෙතන. පාරවල් දෙක එකතු වෙන තැන අපි මෙන්න මේ පාරේ පාරේ. මෙතන අපි ඔන්නේ පාරෙන් ඇවිල්ලා හොඳ දැන් කට්ටිය පොඩ්ඩක් රෙස් කරනවා. දෙවලා 9ට 5යි අපි 10ට තමයි එන්න ගත්තේ. ජයවා. දෙයනේ කියලා හරියටම රෑ 12 හමාර විතර වෙද්දී
අපිට පුළුවන් වුණා උඩ මළුවට ළඟා වෙන්න. සුරරද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරී පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර ඒ වගේම කියන්න ඕනේ උඩ මළුව ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්න එක තහනම් නිසා මම වැඩිය මොනවත් රෙකෝඩ් කරන්න ගියේ නෑ. පැයක් හමාරක් වගේ උඩ මළුව ඇතුලේ ඉඳලා හරියටම වෙලාව කියනවා නම් පාන්දර 1:45 වගේ වෙද්දි අපි අප පල්ලයට බහින්න තීරණය කරනවා. මගේ ඇඟටත් එච්චර හරිමදි වුණ හින්දා මම අපි පල්ලයට බැහැලා සීත ගඟුල ගාව තියෙන අම්බලමෙන් නැවතිලා ඉන්නකම්ම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. හැටන් පාරෙන් පල්ලයට බහිද්දි සීත ගඟුල පාස් වෙනවත් එක්කම හම්බෙන අම්බලමේ අපි පෑ දෙක තුනක් නිදාගෙන උදේ 4 විතර තමයි ඇහැරෙන්නේ. ඊට පස්සේ අපි එහෙමම අපේ ගමන පටන් අරගෙන අපි ආපහු පල්ලෙහාට බහින්න තීරණය කරනවා. ඊට කලින් අපි යනවා සාම චෛත්‍යයට. කටින් කොහමද ඔන්න අපි දැන් දෙවෙනි දවසේ ඉන්නේ මොකක්ද ශ්‍රීපාද නැගලා බයිනක මයින් කට්ටියත් එක්ක බයිනකොට නම් වීඩියෝ කරගන්න බැර වෙන තත්ත්වෙට හිටියේ පොඩ්ඩක් ඇඟට අමාරු ඊට ගතින්ද වීඩියෝ කරගන්න බැරි වුණා සහ රෑ 3-4ට බැස්සේ අන්නේ හිතුව මත වීඩියෝ කරගන්න බැරි වුණා ඉතින් ඔන්න ඔහොම තමයි ශ්‍රීපාදයට මගේ කිරිකෝඩු ගමන කුරුවිට පාරෙන් ගිහිල්ලා හැටන් පාරෙන් බැහැලා අපේ ශ්‍රීපාද ගමන එහෙම නැත්නම් අපේ ශ්‍රීපාද කරුණාව නිමා කරන්නේ. එහෙනම් අපි අදට වීඩියෝ එක ඉවර කරනවා. අපි මේ වගේ තවත් ලස්සන සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් subscribe කරලා තියාගන්න අපේ channel එක. like එකකුත් දාන්න වීඩියෝ එක හොඳයි නම්. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන සමු ගන්නවා. හැමෝටම ජය වේවා.